මට ඊයේ පාර්සල් එකක් ආවා. මේක ආවේ පෝස්ට් එකේ. අයර්ලන්ඩ් වල ඉඳන් තමයි මේක එවලා තියෙන්නේ. ඉතින් මම මේ කෙනාව මීට කලින් කවමදාකවත් දැකලා කතා කරලා නැහැ. මගේ වීඩියෝස් බලන කෙනෙක් මට මෙසේජ් එකක් දාලා තිබ්බ දවසක් මම ඔයාට දෙයක් එවනවා. මට ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න කියලා. එයාගේ නම අනුෂා නිලන්ති. ඉතින් මෙච්චරටම හොඳ මිනිස්සු මේ ලෝකේ ඉන්නවයි කියන එක ඔප්පු කරන දෙයක් තමයි මේ. ඒක කියන්නේ බොහොම අඩුයි මනුස්සෙක්ට එහෙම ඒ වගේ දෙයක් හිතෙනවා. මොකද ගොඩාක් කතා කියන්න, මඩ ගහන්න කට්ටිය ගොඩාක් ඉඳෙද්දි එයා මට කතා කරලා මේ වගේ දෙයක් කියපුවාම මට ඒක මම හිතුවේ නැහැ. අතට ලැබෙනකන් හිතුවේ නැහැ. නමුත් හරිම සතුටු හිතුණා. දැක්කහම බලමු. එයා මට කිව්වා මේ වගේ දෙයක් මම ඔයාට එවනවායි කියලා. නමුත් මම දැක්කේ නැහැ. මේ තියෙන්නේ එයා අයර්ලන්ඩ් වල ඉඳලා තමයි එව්වේ. ලොකු මම රුපියලක්වත් මම ගෙවලා නෙමේ. එයා පෝස්ට් චාර්ජ් එකේ ඉඳන් හැම වියදමක්ම දරලා තමයි මේක එවලා තියෙන්නේ. ඉතින් ඔයාට කවදාවත් ඔය ගතිගුණ ඔය වගේ ගතිගුණ කියන කෙනෙක්ට කවමදාකවත් වරදින්නේ නැහැ. බලමු මොකක්ද කියලා. ලස්සනට පැක් කරලා තියෙනවා. මෙන්න මේකක් තමයි එවලා තියෙන්නේ. garlic press 2 in 1. අනේ බලමු. එයා අක්කා කෙනෙක් වෙන්න ඕනේ. අනුෂා අක්කි ලොකු දේවල් ගොඩාක් කවදාවත් වචන ගොඩාක් කියලා ලොකු දේවල් කියලා නෙමේ. වචන 2 3යි කතා කරේ. නංගි මෙහෙම දෙයක් මේ මට මම මේකක් වාට එවනවා. මට ඇඩ්‍රස් එක එවන්න කියලා විතරමයි කිව්වේ. එතනින් එහාට වෙන ලොකු කතා මොකොත් එහෙම කිව්වේ නෑ. මෙන්න මේක තමයි තියෙන්නේ ඇතුලේ. බලමුනේ. මේ පොඩි ලීෆ්ලට් එකක් වගේ එකක් තියෙනවා. යා මේක Amazon එකෙන් තමයි අරගෙන තියෙන්නේ. බ්‍රෂ් එකකුත් තියෙනවා මේකට. චූටි බ්‍රෂ් එකක් තියෙනවා. මොකක් හරි එකක් තියෙනවා. මම හිතන්නේ මේක දාලා තියන්න සිල්ක් රබර් මේක. රබර් ගාඩ් එකක් වගේ. වැදගත්ම දේ මෙන්න මේක. අනේ මෙහෙම තමයි තියෙන්නේ. ඇතුළට garlic දාලා මේක ප්‍රෙස් කරන්න තියෙන්නේ. මෙහෙම කට් කරන්න මේ තීරු කට් කරන්න මේකෙන් පුළුවන්. මේකෙන් අර රවුමට එන්නේ. අපිට වටිනවා මං හිතන්නේ මේ තීරු කට් කරන්න තියෙන එක. අනේ හරිම quality. මට කියන්න වචන නැහැ ඇත්තටම. ලොකු පෝස්ට් චාර්ජ් එකක්. පොඩි නෑ. අයර්ලන්ඩ් වල ඉඳන් ලංකාවට මේ වගේ දෙයක් එවනවායි කියන්නේ ලොකු පෝස්ට් චාර්ජ් එකක්. ඉතින් මන් දන්නේ මනුස්සකම මෙච්චරටම මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්නවා කියලා දැනගත්තේ අද. ඇත්තටම මොකද මට හිතා ගන්න බැරුව ගියා. කවුරුත් ලේසියෙන් කරන දෙයක් නෙවෙයි ඔයා කරේ. ඉතින් ඔයාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි. ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මං කීවා නොකීවා දෙවියන්ගේ ආශිර්වාදෙත් තියෙනවා යාලා වගේ හිත හොඳ කට්ටියට. ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි. ගොඩක් පිං. මට ඉතින් අද ඉඳන් අත දෙවිලා අල්ලන්නේ නැතුව garlic කැපුවා කි. thank you ගොඩක් ආදරේ.